Hello guys, welcome back to my YouTube channel. ඔන්න ඉතින් අද vlog එක මම grade 9 වලට ගත්ත stationery items ගැන. ඉතින් අපි බලමුකෝ මම මොනවද ගත්තේ කියලා. ඉස්සෙල්ලාම මම ගත්තා color A4 sheet. ඉතින් මම මේවායින් මම කැමතිම pastel colors වලිනුත් මම A4 sheet ගත්තා. ඊළඟට මම පොලිතින් කවර් ගත්තා මගේ පොත් වලට දාන්න. ඊට පස්සේ නම් කොලයි ස්ටිකර් කාඩ්ස් ගත්තා. මේ තියෙන්නේ ඩිමයි පේපර්ස්. අපේ ඉස්කෝලේ ලියන පොත් වලට දාන්නේ මෙන්න මේ ඩිමයි පේපර්ස්. ඊට පස්සේ මම මගේ ක්ලාස් පොත් වල දාන්න මම මේ වගේ කව එකක් ගත්තා. මං කලින් ක්ලාස් පොත්වල දාලා තියෙන්නේ රෙඩ් කලර් එකෙන් මම තව පර්පල් කලර් එකකුත් ගත්තා. ඊළඟට ස්ටේප්ලර් මැෂින් එකකුත් ගත්තා. මම ගාව තියෙන්නේ චූටි එකක්. ඉතින් මම ලොකු එකකුත් ගත්තා. මම ස්ටේප්ලර් පින් බොක්ස් එකකුත් ගත්තා. ඊළඟට මම පොඩි නෝට්බුක් එකක් ගත්තා මගේ to do list ලියන්න. මම තව රූලර් එකකුත් ගත්තා. ඊළඟට මම black color එකනොයි blue color එකනොයි red color එකනොයි පෑන් ගත්තා. ඉතින් ඊළඟට මම පෙන්සිල් කේස් එකකුත් ගත්තා. මම මේක දම් පාටින් ගත්තේ මගේ ෆේවරිට් කලර් එක දම් පාට නිසා. ඔයාලත් ඔයාලගේ ෆේවරිට් කලර් එක කමෙන්ට් බොක්ස් එකේ දාගෙන යන්නකෝ. මම ගොඩක් කැමති pastel colors වලට. ඉතින් ඒ වයින්වත් ගොඩක් කැමති pastel purple කලර් එකට. මම වෝටර් බෝටල් එකකුත් ගත්තා. මේකේ ස්ට්‍රෝ එකක් තියෙනවා. ඉතින් මේ තියෙන්නේ මම grade 9 වලට ගත්ත books ටික. මම ඊළඟට කියන්නේ ඩෙස්ක් මේකෝ වීඩියෝ එකෙන් ඔයාලට මං ගත්ත ස්කූල් බෑග් එක පෙන්වන්න. ඉතින් මේ තියෙන මං ගත්ත ඔක්කොම ස්ටේෂනරි අයිටම්ස් ටික. ඉතින් ඔයාලට පුළුවන් මගේ YouTube channel එකට ගිහිල්ලා මගේ කලින් වීඩියෝස් තුත් බලන්න. ඒ වගේම මාව subscribe කරන්න අමතක කරන්න එපා. එහෙනම් අදට ගිහින් එන්නම්. bye.